ආයිබෝවන් කියලා පිළිගන්නවා අලුත් වගා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමදෙනාටම. ඉතින් මම අද අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මේ මම අරන් තියෙන්නේ කිලෝ peer ගහක්. මම මේකෙන් අත්තක් පැල කරගන්න තමයි හදන්නේ. ඔයාලට අතු පැල කරගෙන පහසුවෙන් Tamanට අවශ්‍ය සාක වෙළඳ පොලෙන් මිලදී ගන්නේ නැතුව Tamanටම පැල කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට විශාල සාකයක් හදා ගන්න පුළුවන් මේ අත්තක් පැල කරලා. මං අරන් තියෙන්නේ මේ වගේ අත්තක්. හැබැයි මේ වගේ අත්තේ ඉඳන් විශාල අත්තක් දක්වා ඔයාලට තෝරගන්න පුළුවන්. මොකද අපි මේ සමෞසාකයේ තියෙද්දිම තමයි මේ මුල් අද්දවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් ඉස්සෙල්ලම කරන්න ඕන අපි මේ තෝරගත්ත හොඳ පළදරන නිරෝගී ගහකින් තමයි අපි මේ අත්ත තෝරගන්න ඕන. තෝරගෙන අපි ඉස්සෙල්ල මේකේ අඟලක වගේ කොටසක පොත් ඉවත් කරගන්නවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ආකාරයට. අපි මේ ආකාරයට අත සුද්ධ කරගෙන මේකේ තියෙන මේ සිවිය වගේ කොටස හොඳට මේ කැම්බියම් පටගේ අපි හොඳට හූර ගන්න ඕන. නැත්තම් මොකද මෙතනින් සාකේ ඉහළ කොටසට මේ මුලින් උරා ගන්න පෝෂක කොටස් යන නිසා මුල් ඇදීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ආකාරයට හොඳට මෙතන සුද්ධ කරගන්න මේ කොටස. නැත්තම් අපිට අපි කරන වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මුල් අද්දවා ගැනීම සිද්ධ කරගන්න බෑ. ඒක නිසා මේ ආකාරයට හොඳට ඔයාලා මේක සූර ගන්න. ඉතින් යාළුවනේ අපි මෙන්න මේ ආකාරයට හොඳට මේක සුද්ධ කරගත්තා. ඊට පස්සේ මම ස්වභාවික හෝමෝනයක් තමයි මේකට පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවා ඇති මේ කෝමාරික අතු කෑල්ලක්. මම මේකේ හොඳට මේ කෝමාරික අතු කෑල්ල ආලේප කරනවා. ඔයාලට අඟුරු කුඩු ටිකක් අරගෙන මේ වැඩේ කරගන්නත් පුළුවන්. නැත්නම් වෙළඳ පොලේ කෘතිම හෝමෝන වර්ග තියෙනවා. වැඩි මිලක් වෙන්නේ නැහැ. අරගෙන ආලේප කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කරාම මේ ඔයාලට මුදලක් යන්නේ නැතුවම වැඩේ කරගන්න පුළුවන්. මේ අත්ත පැල කරගන්න. ඉතින් ඔන්න ඔය ආකාරයට මම ආලේප කරගත්තා. ඊට පස්සේ මම අරන් තියෙනවා මෙන්න මේ වගේ ඉවත දාන බෝතලයක් අරගෙන මේ වගේ බෝතලේ මේ වගේ කපාගෙන තියෙන්නේ. මම ඒකට පස් පුරවන්න පුළුවන් විදියට මෙන්න මේ ආකාරයට මේ අත්ත ඇතුළට දාලා මෙතන ගැට ගහ ගන්නවා. නැත්නම් මේක පල්ලෙහාට යන නිසා. හරි මම මේ ආකාරයට ගැට ගහ ගත්තා. ඊට පස්සේ අපි මේකේ මෙතනින් දැන් අපි පස් පුරවනකොට පස් ටික මෙතනින් වැටෙන නිසා අපි මේක මේ හොඳට සේවියට් පේපර් කෑල්ලක් දාලා අපි මේක වහ ගන්න හදන්නේ. සීට් කර ගන්නවා. ඔන්න යාළුවනේ මම මෙන්න මේ ආකාරයට මෙතන දැන් සකස් කරගත්තා. ඊට පස්සේ අපි මේක මේ වගේ රෙදි පටියකින් ගැට ගහගමු. නැත්නම් පස් පුරවද්දි මේක ඈත් වෙන නිසා. කොම්පෝස්ට් පොර පස් ටිකකුයි මතුවිට පස් ටිකකුයි අරගෙන මේ කවලම් කරලා අරන් තියෙන්නේ. අපි මේක පස් මිශ්‍රණය වතුර ටිකක් දාලා ගුලි කරන්න පුළුවන් ආකාරයට සකස් කරගමු. අපි සකස් කරගත්තු පස් මිශ්‍රණය මේ ආකාරයට මේකට පුරව ගන්නවා. ඉතාමත් පහසුවෙන් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඔන්න යාළුවනේ මේ ආකාරයට මම peer අතර පස් බැන්දා. ඉතින් අපිට මේ ආකාරයට මේ අත්ත පැල කරගන්න පුළුවන්. අපි මාසයක් වගේ යනකොට අපිට මේකේ මුල් ඇදීම දැක ගන්න පුළුවන්. එතකොට අපි මේකේ මේ විනිවිද පේන අපි බෝතලයක් අරන් තියෙන නිසා අපිට මුල් මේ පැත්තට ගමන් කරනකොට අපිට හොඳට බලා ගන්න පුළුවන්. අපි මේක කළු පාට ඉටිකොල්ලකින් ආවරණය කරගන්න යන්නේ. එතකොට අඳුරට මුල් ගමන් කරන නිසා අපිට හොඳට මේකේ මූල පද්ධතිය වර්ධනය වෙනවා බලා ගන්න පුළුවන්.
ටික දවසක් යනකොට අපිට පොඩ්ඩක් මේක ආවරණය ඉවත් කරලා බලන්න පුළුවන් මේක තෙතමනේ වේල්ලා නම් අපිට නැවතත් වතුර ටිකක් එකතු කරලා නැවතත් ගැට ගහලා තියන්න අනිවාර්යෙන් සති 4ක් යනකොට මේකේ මූල පද්ධතිය වර්ධනය වෙනවා වලට බලා ගන්න පුළුවන් මේක විනිවිද වෙන ඉටි කවරකින් ආවරණය කරලා ඊට පස්සේ කළු ඉටි කොලයකින් ආවරණය කරන්න මෙන්න මේ ආකාරයට මේක ගොඩක් අදට ගැට ගන්න අවශ්‍ය නැහැ. අපිට මේක තදින් එළිය වැටෙන්නේ නැති වෙන්න මේ ආකාරයට මේව ගැට ගහ ගන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට වෙළඳ පොලෙන් පැල ගන්න ඕනේ නැහැ. ගෙදර මේ වගේ Tamanට අවශ්‍ය ආකාර පැල කර ගන්න පුළුවන්. ඉතාමත් පහසුවේ. ඊට පස්සේ අපිට මේක මූලපද්ධතිය වර්ධනය වුණාම ක්ෂේත්‍රයේ හිටව ගන්න තියෙන්නේ. ඉතින් මම ඒකත් ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් මේ වගේ වීඩියෝ මගේ අලුත් වගා YouTube channel එකේ ගොඩක් තියෙනවා. ඔයාලට ඒවත් බලන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. වගාව YouTube channel එක බලන පළවෙනි වතාව නම් channel එක subscribe කරලා ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න. අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.